2012 12 වෙනි මාසේ 12 කියන්නේ 2012 12 වෙනි මාසේ 12 අර ලෝක විනාශ වෙනවා කිව්වේ. ඔන්න ඔය 2012 12 වෙනි මාසේ 12 කොළඹ වරායෙන් ගොඩ බෑවා රේසින් කාර් 19. රේසින් කාර් 19. කවුද ගෙනාවේ? කවුද ගෙනාවේ? කාල්ටන් ක්‍රීඩා සමාජය. ඒ කියන්නේ කවුද? නාමල් රාජපක්ෂ. ඉතින් 2012 12 වෙනි මාසේ 12 රේසින් කාර් 19ක් කොළඹ වරායෙන් ගොඩ බෑවා. ගෙනාවේ කවුද? නාමල් රාජපක්ෂ. කොළඹ වරායෙන් ගොඩ බානකොට රේසින් කාර් 19 වටිනාකම කීයද? කොළඹ වරායෙන් ගොඩ බානකොට ඒ රේසින් කාර් 19 වටිනාකම ලක්ෂ 983යි. දැන් නාමල්ට කොහෙන්ද රේස් කාර් ගෙන ලක්ෂ 983යි. මේ മന്ത്രി වෙලා අවුරුදු 4යි. අවුරුදු 4 മന്ത്രി පැටිය ඇත්තගත්තු. මාස 48යි. മന്ത്രിගේ උපරිමයටම ලක්ෂය. නොකනුඹ එකතු කරත් නාමල්ගේ පඩිය එකතුව ලක්ෂ 48යි. ඕන නාමල්ට ගේන්න පුළුවන් රීකන්ඩිෂන් හයියස් වෑන් එක. හැබැයි නාමල් රාජපක්ෂ රේසින් කාර් 19ක් ගෙනව ලක්ෂ 983ක. නාමල්ට කොහෙන්ද මේ ධනය? ලක්ෂ 983ක් කොහෙද නාමල්? ගල්වලේ ගල් කඩද? කරවල කඩයක් කරලා. ත්‍රිවිල කට්ටියන් හයර කරලා. නෑ. අපි වැඩ කරලා එකතු කරලා ධනය හොරා කාලා. වෙන කොහෙන්ද? ලක්ෂ 983යි රේස් කාර් වල. ඊළඟ වරායෙන් රේස් කාර් බෑවට පස්සේ ඒකට ගහන්න ඕන බද්දා. ගහන්න ඕනේ බදු. රේස් කාර් වලට ගහන්න ඕන බදු. දැන් TVS මොටරසයිකල් කොළඹ වරායෙන් බානකොට 1,10,000යි. ඔය TVS මොටරසයිකල් කොළඹ වරායෙන් බානකොට 1,10,000යි. ඒක විකුණන 2,60,000ට. බදු පිට බදු. රාජපක්ෂ මහත්තයා කියන මේවට උත්තර. රේසින් කාර් 19ක් බෑව නාම රාජපක්ෂ. වටිනාකම ලක්ෂ 983යි. බද්ද කීයක් ගැව්වද? රේස් කාර් ගොඩ බානකොට කොළඹ වරායෙන් තාත්තා ගැව්ව ගැසට් එකක්. මහින්ද මහත්තයා. ගැසට් එක මොකද්ද? රේස් කාර් සියලුම බදු වලින් නිදහස්. අප්පට සිරි. පුතා කාර් ගේනවා. තාත්තා බදු නිදහස් කරනවා. මරු තාත්තලා පුතාලා. හරියට බද්ද ගැහුවනම් කීයක් වදින්න ඕනද? හරියට බද්ද ගැහුවනම් රේස් කාර් වලට බද්ද වදින්න ඕන ලක්ෂ 2023ක්. ලක්ෂ 2023ක් බදු වදින්න. කල්පනා කරන්න. එක පෑන් පාරේ නාමල්ගේ ලාභය කීයද? ලක්ෂ 2023යි. මල් මාලා කීයක් ගොතන්න වෙයිද? අවුරුදු කීයක් කරේ අරගෙන ඉන්න වෙයිද? ත්‍රිවිල් කීයක් හයර කරන්න වෙයිද? මේ කතරගම ආලා හත් ගමක දීපල එකතු කරත් ලක්ෂ 2023ක් හොයාගන්න බෑ. එක පෑන් පාරේ නාමල්ගේ ලාභය කීයද? ලක්ෂ 2023යි මතකට බගන්න. මේ තරම් හොරා කරන පවුල මේ රටේ පාලනයට කවදාවත් ඇවිල්ලා නෑ. ඒ විතරක්. දැන් අපි මෙහෙම කතා කරනකොට ගොඩක් අය කියනවා සහෝදරයෙක් ඕක මේ කතරගම නගරේ විතරක් කියලා හරියන්නේ නෑනේ. ඕක ගම් වලට ගිහිල්ලා කියන්නකෝ. අදත් අපිනේ ඇහුවේ බැරිද ඕගොල්ලන්ට ටීවී නාලිකාවක් දාන්න කියලා අහනවා. ටීවී නාලිකාවක් දාන්න පුළුවන් දප්පා එහෙම. ඈ අපේ රටේ ඔය සිරස කියන නාලිකාව දැම්මේ කවුද? ලොකු මුදලාලි කෙනෙක් මහරජා මුදලාලි. ඩයලොග් කම්පැනි අයිති තිබුණා, ඇන්කර් කම්පැනි අයිති තිබුණා. දැන් ඉස්ලෝන් කම්පැනි අයිති ලොකු මුදලාලි කෙනෙක් තමයි ස්වර්ණවාහිනිය දැම්මේ. මේ සිරස දැම්මේ. දැන් මේ ස්වර්ණවාහිනිය නාලිකාව දැම්මේ කවුද? ඊයේ මුදලාලි. අවුරුදු 75ක් රත්තරන් කඩ කරපු ඊයේ චිත්‍රපට ශාලා තියෙන චිත්‍රපට යාවද ඉන්සුරන්ස් සමාගම් තියෙන පොල් වතු තියෙන රබර් වතු තියෙන ලොකු මුදලාලි කෙනෙක් තමයි ස්වර්ණවාහිනිය දැම්මේ. ඇයි? ටීවී නාලිකාවක් දාන්න ලක්ෂ 5000ක්වත් යනවා. අපිට දාන්න එක ලේසි වෙන්නේ නැහැ. තමුන්වන්සලා කොච්චර හිතුවත් අපිට එහෙම ටීවී නාලිකාවක් දාන්න බෑ. ලක්ෂ 5000ක්වත් යනවා. හැබැයි මහරජා මුදලාලි තමයි සිරස දැම්මේ. එදිරිසිංහ මුදලාලි තමයි ස්වර්ණවාහිනිය දැම්මේ. CSN දැම්මේ මොන මුදලාලි? අපිට කියන්න CSN මුදලාලි කවුද? CSN කියන රූපවාහිනිය දැම්මේ යෝසිත රාජපක්ෂ. යෝසිත රාජපක්ෂ දරුවට කොහෙන්ද ලක්ෂ 5000 ටීවී නාලිකාවක් දාන්න? ලක්ෂ 5000. ටීවී නාලිකාවක් දාන්න කොහෙන්ද? රේඩියෝ නාලිකා තුනක් තියෙනවා. සිං FM, රෙඩ් FM, තමිල් FM. රේඩියෝ නාලිකාවක් දාන්න ඕනම තමයි ලක්ෂ 2000ක්වත් ඕන. රේඩියෝ නාලිකා තුනේ වටාක්ම ලක්ෂ 6000යි. ටීවී නාලිකාවේ වටාක්ම ලක්ෂ 5000යි. යෝසිත රාජපක්ෂගේ ටීවී සහ රේඩියෝ නාලිකාවල වටිනාකම විතරක් ලක්ෂ 11000යි. ඉලක්කම ලියන්න පුළුවන්. ලක්ෂ 11000. බින්දු පැටලෙයි එහෙට මෙහෙට ඇති කරමුද නැද්ද? ඉතින් ඉලක්ක අපේ ගම්වල අපිට ඉලක්කමෙන් ලියා ගන්නත් බැරි ධනයක් යෝසිතට කොහෙන්ද? මේ නාලිකා හමුදාවේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්. ඕනනම් උපරිම පඩිය 50000යි. බැඳිලා අවුරුදු 6යි. ඒ කියන්නේ මාස 72යි. 50000 දාන්නේ 72ක් ලක්ෂ 36යි. ඕම් පඩිය යෝතිත රාජපක්ෂගේ පඩිය ලක්ෂ 36යි අවුරුදු 6ටම. හැබැයි යෝතිත රාජපක්ෂගේ ටීවී නාලිකා සහ රේඩියෝ නාලිකා වල වටිනාකම ලක්ෂ 11000යි. කොහෙන්ද මේ ධනෙ? ගල්වලේ ගල් කඩලාද? පාරේ කාර දාලාද? ආපහු පුච්චලා අම්මපා. කොළඹ නගරේ හැම අවුරුද්දකම දින 10ක් වහනවා. කොළඹ නගරේ හැම අවුරුද්දකම රැ 7ට වහනවා දින 10ක්. ඇයි කොළඹ නගරේ හැම අවුරුද්දකම දින 10ක් වහන්නේ? නාම රාජපක්ෂ රේස් පදින නයිට් රේස්. අපි අහන මේ කතරගම ජීවත් වෙන අම්මා තාත්තගේ දරුවන්ගේ අම්මලා තාත්තලාගෙන් අපි අහන්නේ තමුන්වන්සලාගේ දරුවගේ ප්‍රශ්නේ කොළඹ නයිට් රේස් කතියකද? ඉගෙනගෙන ඉන්න රස්සාවක් නැහැ. ගෑල්ලනේ යාළු වෙලා ඉන්න අරන්දට දෙයක් නැහැ. කතාවට බදින්න ඉතින් ඉන්න තැනක් නැහැ. ඒවා තමයි අපේ දරුවන්ගේ ප්‍රශ්නය. හැබැයි රාජපක්ෂ මහත්තයාගේ දරුවගේ ප්‍රශ්නේ මොකද්ද? කොළඹ නයිට් රේස් නැහැ. නයිට් රේස් කියන්නේ රේස් විතරක් නෙවෙයි. අනිත් අඩුම කුඩුම ඔක්කොම තියෙනවා. රුසියාවෙන් ගේනවා නලගණන්. ගැව්වා ගෝල් පේස් පිටේ තඩි වේදිකාව. ඇඳුම් ඇඳලත් නැහැ, නොඇඳත් නැහැ. අම්මපා. ඒකට කියන්නේ මොකද්ද කියලා බෑ නැට්ටුව නලගණන් වේදිකාවේ නංගලා. ඕන් සිංහල බෞද්ධ නායක අම්මපා බේරෙනවා. මාසෙකට සැරයක් කරන කිරි බේර වඳින්න. අපි අම්මලා තාත්තලා හිතනවා අනේ පින් රැස් කරනවා ඇති. මාසෙකට සැරයක් කරනවා දලදාම වහන්සේ බහැර. වන්දනාමාන කරනවා. අපි අම්මලා තාත්තලා හිතනවා අනේ පෙරුම් දම් පුරන නායකයා. මාසෙකට දෙපාරක් විතර ශ්‍රී මහා බෝධි මහන්සිය බහැර. ගිහිල්ලා වැඳ නමස්කාර කරනවා. අපි අම්මලා තාත්තලා හිතනවා මෙහෙම නේද? මෙහෙම ගුණවත් බෞද්ධ නායකයෙක් රටින පට්ටපල් බුරු. මේ මොකද කරන්නේ? කොළඹ නගරේ දින 10ක් රෑ 7ට වහනවා. වල එළියට මහදවල්ගේ ලයිට් දානවා. විදුලි බලය මත අපිට කරන ලයිට් පරිස්සම් කරනවා. ඊට පස්සේ රේස් කරන් ගියා දලදා මාලිගාව ඉස්සරහට මහනුවර. අපි අස්ගිරි මහානායක හාමුදුරු මල්ලොත් මහානායක හාමුදුරු කිව්වා දලදා මාලිගාව කියලා කියන අපේ රටේ බෞද්ධයන්ගේ මුදුල් මඟ කඩ
අපේ රටේ රාජ්‍යත්ව තීරණය කරේ දළදා වහන්සේ වැඩ ඉන්නේ කවුරු ගාවද? ඔහු රාජ්‍යත්ව තීරණය කරා. අපි ඓතිහාසික උරුමේ ලෝක ඓතිහාසික බිමක් හැටියට නම් කරලා තියෙන ප්‍රදේශය මොකද කරේ? නාම රාජපක්ෂලා රේස් පදින්න ගියා. රුසියාවෙන් බාගට ඇදගත්තු නලගණන් ගෙනල්ලා දළදා මාලිගාව ඉස්සරහා නටවන්න ලෑස්ති කරා. අස්කරි මානක හඳුරු මල්ලොත් මානක හඳුරු ඇතුළු අපේ රටේ මානක හඳුරු වහන්සේලා ලිඛිතව දැනුම් දුන්නා. ඔය කොලොප්පම් වැඩේ මාලිගාව ඉස්සරහා කරන්න එපා කියලා. කොහොම සිංහල බෞද්ධ නායකයෙක් මොකද කරේ? මානක හඳුරුන්ගේ අනසකට වඩා මානක හඳුරුන් වහන්සේලාගේ ඉල්ලීම් වලට වඩා ප්‍රබලයි උවමනයි රාජපක්ෂ දරුවන්ගේ සැනසුම රාජපක්ෂ දරුවන්ගේ සැනකෙලිය ඒව පැත්තකට දැම්මා. මහනුවර නගරේ තිබ්බා නයිට් රේස්. ඕනම් පැදපල්ලක ඇවිල්ලා හම්බන්තොට පැත්ත වෙලියායක බෑන. මොකද කොළඹ පදින්න අගනක. මහනුවර අගනක පදින්න. මොකද මේ වෙලා තියෙන්නේ? මේ රට මේ තරම් මහජනක දේපල නාස්ති කරන පාලකේ ලංකාවේ නමතට